Hey guys, welcome my YouTube channel. ඉතින් අද මම කරන්න යන්නේ මගේ vision board එක හදන එක. ඉතින් මේක මගේ first video එක. ඉතින් මේකට ඕන වෙන දේවල් තමයි print out වලට ඕන පින්තූරු වර්ගයක් වලට මේ අවුරුදු කන පින්තූරු වර්ග මේකට දාගන්න පුළුවන්. එතකොට ඔයාලට විෂල් බෝඩ් එකක් ඕන නම් ඒක වුණත් ගන්න පුළුවන්. නැත්නම් ඔයාලා ගාව තියෙන මොකක් හරි කාඩ්බෝඩ් එකක් හරි නැත්නම් ලී කෑල්ලක මේකක් හරි අර කැමති විදිහකට ඒක හදාගන්න පුළුවන්. මේකට ඔයාලට කැමති විදිහට කරන්න පුළුවන්. මම මේකේ තාම භාගයයි කරගන්න උනේ. ඒකයි උනේ කොහොම හරි ඉතුරු ටිකත් මම කරලා ඔයාලට පෙන්නන්න දෙවෙනි වීඩියෝ එකේ. ඉතින් මේක ඔයාලට හදනකොට pan pencil, color pencils ඔයාලට ඕන නම් ඔයාලගේ color pens ඒ කියන්නේ ඔයාලට අමාරු කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් ඔයාලට ඕන නම් මේකට ගන්න පුළුවන්. print out එකට ඔයාලට ගන්න අනිවාර්යෙන් 2006 කීපු පොඩි ඔයාලට කැමති පාටක තියෙන in my ear කියන එක ඔයාලා එකක් ගන්න ඕනේ. සමහර විට ඔයාලට ඒකින් ගන්නකොට ඔයාලා ඒක සාමාන්‍යයෙන් පොඩි සාමාන්‍යයෙන් කොටුවට ගන්න ඕනේ. ඔයාලට ඕන නම් පැඩිකමුණුත් ගන්න පුළුවන්. නැත්නම් ඔයාලට ওই කැමති දේ ගන්න පුළුවන්. අනිවාර්යෙන් කතරයි ගම් එකයි තියෙනවා. මගේ නම් අන්තිමට වෙනකොට ගම් එක පොඩ්ඩක් ඉවර වුණා. මොකද මගේ ඉස්කෝලේ වැඩ කරලා තිබ්බ නිසා. ඉතින් මේකට ඔයාලට ඕන දෙයක් ගන්න පුළුවන්. කැමති දෙයක් ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි කොළ ටික කපා ගන්න එනවා. ඇත්තට කිව්වොත් මේ ඔය කොළ ටික මම හොයාගත්තේ මෙතන නම දාන්න මට හරියට මතක නෑ ඇප් එක. ඒකෙන් තමයි මම හොයාගත්තේ. මම නම් ඔය බැලුවේ කවුරු හරි අපේ ගේ ඇතුලේ කවුරු ඉන්නවද? මම නම් ඔය කරන්නේ එළියේ. මොකද මට නිදහසින් කරන්න ඕන නිසා කරේ. ඔයාලට ඕන නම් එළියේ කරන්න පුළුවන්. ඉතින් ඔය ඉන්නේ මම කොහොමත් ගණන් ගන්න එපා. ඔය මම hina වෙන්නේ ඕකේ තියෙන්නේ anime books. ඔයාලා දන්නවා ඇති ජපානයේ ඔයාලා ෆෑන්ස් වෙනවා. ඔයාලා දන්නවා. මමත් ෆෑන් කෙනෙක්. ඉතින් මම මේකේ ආසම දේ ටික තමයි මං ආසම කතාව තමයි නාරුටෝනේ. ඉතින් මේකේ ඉන්නවා සස්කේ. මගේ සස්කේ තමයි මං හරිය ආස. සස්කේ සකුරයි. ඒ දෙන්නයි කපල් එක මං හරිය ආසයි. ඉතින් ඔතන සස්කේගේ පින්තූරයක් තියෙනවානේ. ඒකයි මං ඒකට hina වෙවි හිටියේ. ඔයාලත් කැමති නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේකේ බුක්ස් තියෙනවා Attack on Titans, Demon Slayer, Dan මන් දන්නේ ඒකේ නම නම් Naruto. තව තියෙනවා තවත් තියෙනවා මම තාම දන්නේ නැහැ. ඔයාලා කැමති අනිමේ තියෙනවනම් කමෙන්ට් දාගෙන යන්න. මට බානවල ඒව දාන්න. මට අමතක වුණානේ සස්කේ ෆොටෝ එකක් ගන්න අමතක වුණා කිය. ඉතින් මම ආසම කැරක්ටර් කෙනාගේ හැමදාමත් තියාගන්න ඕනේ නේද? ඉතින් මට ඒක හැමදාම ඒක මතක් තියාගෙන අද අමතක වුණා. ඉතින් මේක අපේ අම්මට කිව්වට පස්සේ අම්මා කියනවා ඉතින් ඔයා හැමදාම සස්කේට කැමති වෙලා හිටියද? ඔයාට අද නම් අමතක වුණා නේද කියලා. ඉතින් දැන් ඉතින් ඔය කිකි ඉන්නවා. මං කිව්වා ඉතින් එයා සස්කේ වෙනුවට මං වෙන ෆොටෝ එකක් ඒ විදියට නෑ. ඇත්ත විදියට ජීවිතේ ඇත්ත විදියට මම ඒක හදලා මේ ෆොටෝ එකක් මං තියනවා කියලා. ඉතින් මම කියනවා ඒක වැඩක් නෑනේ. අරක නෙවනේ. එයා ඉන්න විදියම නෙවනේ. එහෙම කියලා කියනවා. මං ඉතින් වෙන ඔය තියෙනවයි ඔලේ.
හරි අපි යන් එන දැන් වැඩේට. ඔය ඔය ඉතින් දැන් තියෙන්නේ අනිමි බොක්ස් එකට පස්සේ තියෙන්නේ නම් මම හරියටම දන්නේ නැහැ කපන එක නම් ඒත් ඔයාලට මෙතනින් මම කෙටි විදියට කරන් යනවා. හැබැයි තව ටික වෙලාවකින් මම ඔයාලට ස්පීඩ් කරනවා. මොකද ඔයාලට මේක බෝරින් වුණොත් කියලා. ඉතින් ගොඩක් මේ මගේ කොණ්ඩේ හැක පොඩ්ඩක් ගණන් ගන්න එපා. මොකද මම නාලා ඉන්න හින්දා තමයි එහෙම තියෙන්නේ. මොකද මම නෑවේ හින්දා අර මගේ කොණ්ඩේ බුකුටුත් තියෙනවා සම ස්ටේජුත් තියෙනවා මම හිතන්නේ. ඉතින් ඒක තියෙන හින්දා නිකන් අර පිපෙනවා නාලේ වුණාට පස්සේ ඒක වේලෙනකොට පිපෙනවා නිකන් කියන්න තේරෙන්නේ. ඉතින් ඒක හින්දා තමයි ඔය මගෙන් කොණ්ඩෙන් උනොත් පේනවා එහෙම. ස්ටේජුනේ ක්‍රේලනේ දෙක වදිනවා කියලා. මගේ පොඩි කාලේ නම් ඉතින් කොණ්ඩේ ක්‍රේල් ඒකයි එහෙම වෙන්නේ. අනිවාර්යෙන් යාළුවනේ ඔයාලා බෙස් ෆස්ට් එකත් මේ අලෝ ගන්න. මොකද අපි ගොඩක් කෑම කනවා වැඩි. ගොඩක් කන අපි කනවනේ පොල් කට්ටකින් එක පොල් කට්ටයි අපි කන්න බත් තුනක් කන්න ඕනේ. තේරෙනවද? මම නම් කන්නේ එකයි ඒ තුන මහත්තේ. හරි එහෙනම් ඔය තියෙන නැටුමේ මියුසික් උනේ. ඉතින් මේක කැමරාවක් තියෙනවා කණවලකුත් තියෙනවා. ඇත්තට මම ඉස්කෝලේ කරන්නේ ආර්ට්. ඉතින් මියුසික් කරනවා කියන්නේ මම හරි ආසයි මියුසික් කරන්න. මේ ඩාන්සින් උනත් මම හරි ආසයි. ඉතින් මම ක්ලාස් යන හින්දා තමයි ඒක මම අලවලා තියෙන්නේ. ඊළඟ එකේ නම් ආර්ට් තියෙන්න පුළුවන්. මම ඒ සබ්ජෙක්ට් උනත් තියලා තියෙන්නේ. ඔයාලට ඕන මේ අවුරුද්ද ගන්න ඕනෙවත් අලවන්න. නැත්නම් ඔයාලගේ මේ අවුරුද්ද ඔයාලට රස්සාවකට යන්න ඕන නම් ඔයාලට රට යන්න ඕන නම් ඔයාගේ එයාපෝට් මොකක් හරි ෆොටෝ එක අලව ගන්න. සීනයක් වාගේ ජීවිතේ මාගේ වේදනා පාවෙලා මගෙන් මිදුනේ අත්යක් නොදුටු නිල්ලහසේ පාවී කඩදාසියක් සේයන්නම් සීමමායින් කෝ සංසාරේ මාගේ තේ විරිලා
සුදුරු දවසක මුණ ගැසි හිනෙහි හිතගෙන ගියා දුතුවා පහන් නින්නයේ පැතුවා ආසෙතරු ලෙසේ සුදුරු දවසක මුණ ගැසි හිනෙහි හිතගෙන ගියා දුතුවා පහන් නින්නයේ පැතුවා ආසෙතරු ලෙසේ මාගේ නොවේදෝ ඔබ කාට හිමිදෝ කියා ඇසුවා ඇසක් ඉඟි කරමාගේ මිහිරේ චමම මතකදෝ ඔය තියෙන්නේ ආර්ට් ෆොටෝ එක. ඉතින් ඔක තියෙන ආර්ට් උනේ අර වෙසක් කූඩුවගේ අර පත්තු කරලා අහසේ යවන්නේ. මට නම දන්නේ නැහැ. ඔයාලා දන්න කටේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් එන්නේ ඒකට මම හරියට ආසයි. ඔය කියන්නේ නම් මම අර ඉස්සෙල්ලා කියපු ඒවා තමයි. මියුසික් කරන්නේ ඇයි, ඩාන්ස් කරන්නේ ඇයි කියලා. ඉතින් මම ගොඩක් නේල්ස් ගුණත් තියෙනවා. නේල්ස් කියන්නේ මම දාලා නැහැ. මම දාලා තිබ්බා. ඊට පස්සේ මම ඒක අයින් කරා. මොකද මම ඉස්කෝලේ යනවා හින්දා. දැන් නම් ඉතින් ඉස්කෝලේ පටන් ගත්ත හින්දා මම ඒක කරන්නේ. කොහොම හරි මේ මාසේ 16 වෙනිදාද කොයිද අපිට නිවාඩු දෙනවා කියලා මගේ යාළුවෙක් කිව්වා. දාසෙ දෙනවද කියලා නම් දන්නේ නැහැ. හැබැයි ඔයාලා විශ්වාස කරන්න එපා දාසෙ දෙයිද කියලා. මොකද ඉතින් යාළුවෝ කිව්වට මම විශ්වාස කරන්නේ නැහැ. ගොඩක් ඉතින් දැන් ඉන්න ළමයි ඉස්සර වගේ ළමයි එහෙම නෙමෙයි. දැන් ඉන්න ළමයි ගොඩක් නපුරු පාටයි. ඉතින් මම කවවත් විශ්වාස කරන්නේ නැහැ. මම විශ්වාස කරන්නේ මගේ අම්මාව විතරයි. මාවයි අම්මවයි. තමන් තමයි විශ්වාස කරන්න ඕන. ඔක්කොට ගන්න අනිත් අය විශ්වාස කරන්නේ ඉස්සෙල්ලා. මමත් ගොඩක් කියන්නේ ගොඩක් අය ටක් ඔය වගේ ඉන්නානේ ගොඩක් ඉස්කෝලවල. ඉතින් ඔය ගණන් එනද ඉස්සරහටම පියන්නවා. අපි වැටි හනියන්න ඕනේ. තේරුණාද? අයරන් මේ වගේ අරලිය මල කටක් තිරනේ දැන් ගහන් යන. ඉතින් මමත් ඉතින් ආසාව හිතලා ගත්තා. ඔය දැක්කම මම කොණ්ඩේ පීපේනවා. කොණ්ඩේ වීරුවත් ඔය වගේ මං තෙල් ගානවා කියන අය නෑ. මයි කොණ්ඩේ හොඳටම තෙල් බොනවා. අයියෝ මට කියන්න දෙරෙන්නේ නෑනේ. මම තෙල් දැම්මත් ඕක නම් හැදෙන්නේ. හැම වෙලාවම ගැට වෙනවා. ඉස්කෝලේ යනකොට හොඳයි. ගෙදර ඔය නිකන් ඉන්නකොට නාලි වුණාට පස්සේ අම්මෝ ඉන්නට වෙන්න බෑ. කොණ්ඩේ පීරන්න බෑ. යාළුවනේ මම ඉස්සර කොණ්ඩේ ගොඩක් දිගයි ඉස්සර මගේ ඉන්නකොට මම ඉස්සර නාට්‍ය දම්මිස ඉස්කෝලේ ඉන්නකොට ගොඩක් හොඳට කොණ්ඩේ තිබ්බා. ඊට පස්සේ මම සර් මගේ ඉස්කෝලේ දෙවෙනි ඉස්කෝලේදී මම ඒක කොණ්ඩේ පොඩ්ඩක් කැපුවා. ඊට පස්සේ දැන් ඉන්න ඉස්කෝලේට යනකොට මම පොඩ්ඩක් තවත් කැපුවා. දැන් ඉතින් කොණ්ඩේ ඔච්චර වෙලා තියෙන්නේ. මං දැන් ආයෙනම් කපන්නේ නැහැ කියලා හිතන් ඉන්නේ මම. ආයෙනම් කපන්නේ හොඳට වවනවා කියලා හිතන්. මං ඒක විෂන් බෝඩ් එකකට දැම්මා. ඔයාලට ඕන නම් ඒ වගේ විෂන් බෝඩ් එකකට දාගන්න. මම නෑ You got
යාළුවනේ හැම ගැල්ලමට ස්ටයිල් දාන ආස හිතරනේ. ඉතින් මටත් ඔය වගේ ආස හිතෙනවා. ඔයාලත් මේ වගේ ඔයාලා කන්නාඩියක හරි ෆොටෝ එකක් ගන්නකොට මේ වගේ ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. ඔයාලට ඊට පස්සේ වань බ්ලොග් එකක් දාන්න Q&A එකක්ද නැත්නම් vlog එකක්ද නැත්නම් trip vlog එකක්ද එහෙම එකක් කියන්න. ෆුඩ් channel එකකට අපි කරමු. ඔයාලා මට කමෙන්ට් එකක් දාන්න කලර්ස් මොනවාද කියලා. යාළුවනේ ඔයාලට මගේ අනිමි මම වෙනම මගේ මේ YouTube channel එක හදන්න ඉස්සෙල්ලා මගේ ඊළඟ vlog එක වීඩියෝ තමයි මම දාපු channel එක තමයි අනිමි කතන්දර ඔය අනිමි කතන්දර ගැන සහ BTSලා බ්ලැක්පින්ක්ලාගේ ඒවා තමයි මම හදලා දැම්මේ. ඒකේ කුමාරි channel එක මම ඔයාලට description එකේ හරි මෙතනින් හරි දාන්නම්. ඉතින් ඔයාලා ඒකට ගිහිල්ලා ඔයාලට ඕන නම් මගේ අනිමි short videos ඕන තරම් තියෙනවා. ඔයාලා බලලා like comments ඒවත් කරලා දාන්න. subscribe උනත් කරන්න. මේක ඒක විතර නෙමෙයි මේකෙත් කරන්න. As deep as the Pacific Ocean, I wanna be yours. Secrets I have held in my heart are harder to hide than I thought. Maybe I just wanna be yours. I wanna be yours. I wanna be yours. Wanna be yours. Wanna be yours. මම කියවලනේ මගේ ඇඟිලි වල මම දාලා නෑ. මගේ ඇඟිලි මාර පොඩි. ඉතින් මගේ නීපත උනත් කොටුවට තමයි තියෙන්නේ. කොහොම හරි මගේ මහ පොට ඇඟිල්ල නෙමෙයි ඊළඟ නම් මතක නෑ. මහ පොට ඇඟිල්ලයි ඊළඟ එකයි කොහොම හරි එකක් රවුන්ඩ් තියෙනවා. අනිත් ඔක්කොම කොටයි. කොට මේ කොටුවට තමයි ඒක තියෙන්නේ. ඒ නිසා මට හරියට මේව අලව ගන්න ගෙදර අමාරු හින්දා තමයි මං එහෙම හදන්නේ. තව දෙයක් තිබ්බා. කැමරාවක් තියෙනනේ. ඒ කැමරාව ඔයාලට ඉතින් මම දැන් කරන්නේ ෆෝන් එකෙන්නේ. ඒකයි. තව ටික දවසක් ගියාම ෆෝන් එකෙන් හොඳට කරලා පස්සේ මම කැමරාවක් ගන්නවා. ඒකයි කානිවල් තියෙන්නේ. මම ඔය ආසයි ඔය කානිවල් වල සින්දු වහන්නේ. ඒ වගේ ට්‍රිප් වලට ඒව හරියට ආසයි. මම BTSලා බ්ලැක්පින්ක්ලට ආසයි. දැන් නම් ඉච්චර නෑ. ඉතින් දැන් යාළුවා ඉතින් ගොඩක් songs උනුයි එහෙම නෑනේ. බ්ලැක්පින්ක්ලා නම් තියෙනවා. ඒත් මම දැන් වැඩි නම් ආස නෑ. ඉතින් ටික කාලයයිනේ ඒවා තියෙන්නේ. BTSලා බ්ලැක්පින්ක්ලට ආස කට්ටිය ක්‍රමෙන් දාගෙන යන්න. ඔයාලා කොහමයි හાર્ට් එකක් දාන්න. පර්පල් කලර් හાર્ට් එක දැනුයි. මම දන්නවා ඔයාලක BTSලට බ්ලැක්පින්ක්ලට ආසයි කියලා. කොහමරි මම දැන් ආසතින් අනිමි වලටනේ. ඔයාලා දන්නවනේ දැන් අපි ජපානයේ කොරියාවේ ආසම ඒව කියන කොරියාවේ නැහැ. කොරියාවේ ප්‍රසිද්ධ ඒවා ඇති. කොරියාවේ තියෙනවා අනිමි කතන්දර. ඒ තමයි ජින්වූ සෝලා ලෙවලින් එක. මේ වලට පෙන්නන්නේ මගේ ලිප් එක ඔය කලර් වෙන්නයි සුදු වෙන්නයි. මම තවස්පනේ එක තමයි ගන්න හිතන්නේ. ඊට පස්සේ නම් ඔක දැකලා ඔක ඉතින් ඔක ඔයාලට තෝරන මේ වගේ ගන්න. මේකප් ට්‍රිප් ඔයාලගේ ෆැමිලි එකට ඕනේවත් ඔයාලා ගන්න ඉතින්. ඔයාලගේ පවුලට ආතර එන ඒ වගේ ඒවා ඔයාගේ මේකේ ඔතේ ඒ කටට දෙක අපිට කරලා ඔයාලට සල්ලි මදි කියලා සල්ලි නැත්නම් එහෙම කරලා දාන්න.
ගොඩක් අය 2026 විෂන් බෝඩ් එක හදන්නේ මේ අවුරුද්දේ අපිට කරන්න පුළුවන් ඒවානේ. එහෙමනේ මම කරන්නේ ලබන අවුරුද්දේ මේ හැම අවුරුද්දේම මේ තියෙන ඔක්කොම දාගන්න. මොකද අපි හැමදාම එකම එක තියාගෙන යනවානේ. එහෙනම් ගන්න එකම එකට. ඒක හින්දාම ටික ටික අපි වෙනස් කරනවානේ. ඉතින් මම ඉස්සරහ පින් කලර් දානවා. ග්‍රීන් කලර්ට නැසි එන්නේ ඒ වගේ මාරු. ඒකෙන් තමයි මම මෙහෙම දාන්නේ. ඉෂ්ට උනත් ඔයාලත් එහෙම කරනවා නේද? අනිවාර්යෙන් මතක තියාගන්න වතුර ප්‍රමාණය. මොකද ගොඩක් අය වතුර බොන්නේ නැහැ. වතුර ගන්න අපිට හැමදාම වතුර ඕනේ. අපේ ලේ වලට අපේ ඇඟට ගොඩක් ඕනේ. ඔයාලගේ මේකප් උනත් ඒකට දාගන්න පුළුවන්. ඔයාලගේ ක්‍රීම් වර්ග ඔයාලට ආර්ට් වලින් ඇඳලත් කරන්න පුළුවන්. සල්ලි නැත්තම් print out කරන්න. හැබැයි ඉතින් ඔව අඳින්න අමාරු හින්දා ඔයාලට කරන්න පුළුවන්. මාත් ආර්ට් කරන හින්දා මට අමාරු හින්දා ඉස්කෝලේ වැඩ තියෙන හින්දා මං ඇඳේ නෑ. මේක වතුරට දාන්නේ පිස්සුද? පිස්සනවා මගෙන් කොහොමද? බලන්න යාළුවනේ මෙතන හැටි වෙලා. ඔන්න බලන්න. වැඩ කරන්න ගියොත් ඉතින් කොතනින් හරි කුණු දෙයක් තියෙනවා. දැන් ඊළඟ ටිකත් ඉවරයි. ඔක්කොම ටික ඉවරයි. දැන් තියෙන්නේ මේකේ තියෙන කොලර් එක අයින් කරලා තියන්න තියෙන්නේ. දැන් තියෙන්නේ ට්‍රිප් යන එකයි, පාස්පෝර්ට් එකයි, money and family. මේ ටික නම් ඕනෙමයි අනිවාර්යෙන්ම. ඔය නම් කියන්න හදන්නේ පාස්පෝර්ට් එකයි සල්ලි ෆැමිලි අම්මයි මායි කියන එක තමයි කියන්නේ. ඔය ට්‍රිප් එක යන එක තමයි මගේ ආසම දේ. ඉතින් ඔයාලා කමෙන්ට් එක දාන්න බලන්න. ඔයාලා සල්ලි තෝරන්නේ නැත්නම් ඔයාගේ ෆැමිලි එක. මම නම් තෝරන්නේ ෆැමිලි. ඔයාගේ දෙවෙනි එක වෙන්න ඕනේ. මගේ දෙවෙනි එක නම් නෑ. තුන්වෙනි එක තමයි මගේ සස්ටි. ඒක හතරවෙනි එක තමයි ඕක. හතරවෙනි එක තමයි හතරවෙනි එක මට තමයි මම. පස්වෙනි එක තමයි ඕක. මන් සල්ලි නැතුව ඉන්න බෑනේ. ජීවත් වෙන්න බෑනේ. ඒකයි. යාළුවනේ මං ওই කෑල්ල කපන නිකන් වයලරියක් ගන්නවා. වයලින් එකත් අර තාලෙට ගන්නේ වාදනය කරනවා වගේ තමයි ඒක. ඔය යාළුවනේ මధుරව එළියේ දැන් මේ වෙලාවට එළියේ මధు පොඩි ටික එනවා මధుරව. ඒකයි
यादों वो कहती पीरे भी मलाई तिम्रो त्यो भोलि सुनेर यी भावनाहरू किन लाग्छ यो माया नै हो कि? मेरो सारा माया तिमीलाई नै छ तिम्रो मुस्कानमा हराइसके खुसी छु तिम्रो साथ पाएर छोड्नु है यो हात कहिले भुलिदिउँला यो संसार तिमीलाई भए तिमी मुस्कुराउँदा मन मेरो तालिनु पर्ने कसरी व्यक्त गरौँ तिमीलाई माया छ भनी දැන් ඔය පෙනන්නේ නංගී මායි කියන එක. तिमी हाँसिदिनु है मेरो छेउमा ඒකත් පැත්තකින් තියාගන්න. මම හිතන්නේ ඒකද එයා ආවේ සස්කේ මායි. ඕක තමයි මම ඉස්සෙල්ලා පෙන්නපු කතාව. ඉතින් ගොඩක් අය සස්කේට ආසයිනේ. කමෙන්ට් එක දාන්න යන්න සස්කේ කියලා ගහන්න යන්න. तिम्रै लागि माया छ नि तर भन्नै गाह्रो हो आज भोलि गीत गुर्दै तिम्रै लागि गाउँछु म तिमीले हेर्दा मुस्कुराउने तिम्रो बानीले आज मन चोरी लगिसक्यो सबै दुःख मेरो सुनाउन तिमीलाई अङ्गालोमा बाँधी हामी सास बुलाइ बिहान बिउजिएर पाए तिमीलाई नै साथमा रात दिन बिताइरहनेछु म तिम्रै काखमा भुलिदिउँला यो संसार तिमी नै भए तिमी मुस्कुराउँदा मन मेरो तालिनु पर्ने कसरी व्यक्त गरौँ तिमीलाई माया छ भनी तिमी हाँसिदिनु है मेरो छेउमा आउँदै बसिरहनेछु सधैँ तिम्रै प्रतीक्षामा नै तिमी हाँसिदिनु है मेरो छेउमा आउँदै बसिरहनेछु सधैँ तिम्रै प्रतीक्षामा नै तिम्रै प्रतीक्षामा ඔයාලට මේකට ඕන හැඩතලයක් ගහගන්න පුළුවන්. හරිද? මට චූටි කෑලි ටිකක් ගහන් යනවා. ඔයාලට චූටි නම් වගේ එකත් උතන ලියන්න. මේක මගේ ෆැමිලි එක එහෙම කියලා ලියන්න. මට නම් ලියන්න බැරි වුණා. මොකද ලියලා තිබ්බේ. හැබැයි ගම් තිබ්බේ නැති ඉඳ කරගන්න බැරුව කිය. ඒකයි මේක මෙච්චර පොඩ්ඩක් නැත්තම් තව ගොඩක් තියෙනවා අපිට කරන්න. එහෙනම් මට එඩිට් කරන්න යනකොට මට ස්පීඩ් කරලා කරන්න යන්න වෙන්නේ. නැත්තම් ඔයාලට බෝරින් නේ. We talked for hours back then. You said you'd see me again. Now you don't look at me anymore. Why can't we be like before? Can't you put down your screen when you're sitting next to me? Hold me tight. Our love can last forever. Love me right before we can ever go back in time. Say you were mine. I don't wanna leave it all behind. Say that you love me one more time. Seasons are coming and going.
Love can always keep on growing. When you take it for granted, you lose everything you wanted. But how we love is up to us. It feels like you've given that up. Don't you see I'm breaking apart? Doing my best, but I can't get far. Hold me tight. Our love can last forever. Love me right before we can never go back in time. Say you are mine. Don't wanna leave it all behind. Say that you love me one more time. Don't you know? Don't you know? I'm holding on to yesterday, but memories of our love can't replace what I feel today. We can't go back the way we used to. It's over for me and you. Hold me tight. Our love can't last forever. Love me right before we can never go back in time. Say you are mine. I don't wanna leave it all behind. Say that you love me one more time. One more time. Say that you love me one more time. Leave it all behind. Say that you love me one more time. Seasons are coming and going. Love can always keep on growing. When you take it for granted, you lose everything you wanted. But how we love is up to us. Memories of our love can't replace what I feel today. We can't go back the way we used to. It's over for me and you. Hold me tight. Our love can't last forever. Love me right before we can never go back in time. Say you are mine. I don't wanna leave it all behind. Say that you love me one more time. One more time. මේක වලින් මට මේ වැන්දින්න. හොඳයි. එහෙනම් මං කුඩු කෑලි ටික අයින් කරලා වෙන ෆොටෝ ටිකත් අයින් කරගෙන එන්න. එක්කෝ ලැස්ති කරගෙන එන්න.
And I hate to think about the temperature the ice. If you leave me, I could die. I swear, you are like the oxygen I need to survive. Loving it totally. I am so obsessed. I want to chop your body. I want it to come. ඔන්න යාළුවනේ දැන් තමයි ඔයාලට දික් කරගන්න ඕනේ ඔයාලගේ විෂන් බෝඩ් එක. මට දැන් පැටල් වෙනවා විෂන් බෝඩ් එකයි විෂන් බෝඩ් එකයි. ඔයාලා කැම් එකෙන් කොහොම හරි එක දික් අරගෙන ඔයාලගේ ක්වොලිටි එක ඔයාලා ඕන තැන් වලින් තියලා බලන්න. ඔයාලට එතන හරියන්නේ නැත්නම් වෙන ටික. නැත්නම් අලුත් වුණාට පස්සේ ආයේ ගලවන්න ගියාම ඔය ටික කැත වෙනවා. ඒකයි. ඒ නිසා ඕක ටික හරියට තියලා මදුරුත් කවගා අපි වැඩේ කරමු. මදුරු කොයිල් එක ගහගත්ත ඒත් හරියන්නේ. ඔන්න එහෙනම් අපි තැන්වලින් තියලා ඉවරයි. මම මෙහෙම තිබ්බට මම ඊට පස්සේ වෙනස් විදිහට තමයි තිබ්බේ. මම අරේ තියන්න නැතුව වෙන විදිහට තිබ්බා. ඔය තියෙන මගේ පර්ස් එක තමයි ඉස්කෝලේ. මම වීඩියෝ කරලා මම දාන දවසේම මම ඔක එඩිට් කරන වෙලාවේ දැන් වෙලාවේ ආරයි යන්නේ මම ලොකු පර්ස් එකක්. මට හම්බුනේ පර්ස් එකක්. ඒක ආර්ට් වලට තමයි ගෙනත් දුන්නේ. මම ඒක භාගයක් පැන්සල් ටික වෙන පැත්තකින් දාලා මට ඕන පාට ටික මම ඒකට දාගත්තා. යාළුවනේ ප්‍රශ්නයක් තියෙන්නේ ඕක මම හැම වෙලාවෙම ගලනවා නේද? ඒ කියන්නේ ඕක ගම් ඉවරයි කියන්නේ. ඕක චුට්ට දාලා දෙන්නකෝ. මං ඉස්සලාම කරන්න බැරි වැඩේට කොලයක් අරගෙන ඒකට ඔක්කොම සම්පූර්ණ ගාලා ගියා. ඒත් ඒකට 10ක් 15ක් තමයි අලව ගන්න පුළුවන් උනේ. ඉතුරු ගලව ගන්න මට චුට්ට දාලා තමයි කරගන්න උනේ. ඊට පස්සේ අන්තිම 4ක කොහෙද මට කරගන්න බැරුණා. ඊට පස්සේ මම ඕක බෝතලේ අරන් මූටි පොඩ්ඩක් ගලවලා පොතට පින්න චූටක් දැම්මා. දාලා හොල්ලලා දැම්මා. ඊට පස්සේ ඇලෙව්වට පස්සේ ඒක ඇලෙලා තිබ්බා. ඒකෙන් තමයි ෂේප් උනේ. නැත්තම් මට vlog එක අවසන් කරගන්න බැරුව යනවා. ඉතින් ටික මම කොහොම හරි ආවේ මොකෙන් හරි ගේන්න. හරිද? මම තාම හැදෙත් නෑ මේක හදලා වුණේ දවසේ ඉඳන් අද වෙනකම්
මගේ කිට්ටු ටික හැදුවේ නැහැ. ඉතින් මම ළඟදී මේක හදනවා. හදලා ඉවරලා සස්කිය ෆොටෝ එකත් අරගෙන ඔයාලට දානවා. ඔයාලට මට කියන්න පුළුවන් ඔමී ෆ්‍රෙන්ඩ් හෝ ඔමී කියලා හරි නැත්නම් මගේ මේ channel එකට මට කියන්න ඔමී කියලා. අනිත් channel එකට මට කියන්න ඔයාලා සකුරා චිහායන M7 7 කියලා කතා. මොකද මගේ ඒකේ තියෙන්නේ 7 කියලා තමයි අන්තිමට තියෙන්නේ. ඒකේ මගේ ආසම කාටුන් එකේ චරිත කෙනයි. එතකොට මේකේ ඉන්නේ මම. කොහමදි මගේ යාළුවෙක් ඉන්නවා රොමෙන් සකුව කියලා. එයා හරි හොඳයි. එයාත් මට සපෝට් කරනවා. එයයි තව ඉන්න මට යාළුවෙක් මට යාගේ නම මතක නැහැ. මේ ඉන්නේ එයා. මම දාන්නම් ඒක. තව කෙනෙක් ඉන්නවා සස්කියුචිහා 3D කියලා කෙනෙක් ඉන්නවා. එයා බෝයි කෙනෙක්. එයා ඉන්දියාව නෙමෙයි මං හිතන්නේ එයා රොමේනියාද? අනේ මන්ද. එහෙ කෙනෙක්. අර දෙන්න ඉන්දියාවේ. ගැල්ලාමෙන් දෙන්න. ඉතින් මේ තුන් දෙනා මට හරියට සපෝට් කරනවා. තව කට්ටියත් මට සපෝට් කරනවා. මේ තුන් දෙනා මාරු විදිහට මට සපෝට් කරනවා. ගොඩක් ස්තුතියි. හැබැයි ඉතින් යාළුවට තේරෙන්නේ නැහැ මං කියන ඒවා. මොකද මං සිංහලනේ කතා කරන්නේ. එයාලා ඉංග්‍රීසි දන්නේ. මං ඔයාලට කියනවා ඔයාලට මූඩ් එකක් දාගන්න පුළුවන් නම් ඉංග්‍රීසියෙන් ඔයාලට තේරෙන්න. ඒකින් එතකොට ඔයාලට මේ වොයිස් කෑල්ල ඔයාලට ඇහෙවි. It's the remix, baby. I hope you enjoy this shit. I mean, you gotta be tuned in to summer, man. It's me right now. Tell me, Rachel. Legs pushed back, only like a Rottweiler in a kitty cat. She want it wild, shawty wanna scream. Want it from the front, back, side, and in between. Want it all the time, she a fiend. So good, I see it in my dreams. She wanna arch her back when I hit it. Wanna do it, mama wanna holla, get it. She said, take it slow, put it down on me. I said, jump on it, ride like a pony. Hands down low, time to get naughty. Hands down low, time to get naughty. Take it slow, put it down on me. Baby, jump on it, ride like a pony. Hands down low, time to get ඔන්න යාළුවනේ මං අද හදලා ඉවරයි. ඔය ටික හදලා ඉවරයි. අලවලත් ඉවරයි. Ele já tá safado, novinho, bandido, safado. ඉතින් යාළුවනේ ඔය කියන්නේ මම ඉස්සෙල්ලා අර ඒව ටික කරන්න බැරි වුණා තමයි කියන්නේ. ඊටු ටික වෙන එකේ අරන් එන්න තමයි ඔය කියන්නේ. ඉතින් මෙතනින් මං හිතන්නේ vlog එක අවසන් වෙනවා. ඊළඟ vlog එකකින් අපි හමු වෙනවා අනිවාර්යයෙන්ම. ඔයාලා ඊළඟට challenge එකක්ද vlog එකක්ද trip එකක්ද ඕන එකක් කියන්න. අපි මේ ඔයාලා comment දාන්න මොන colors වලින්ද මම challenge කරන්න ඕනේ. සාමාන්‍ය purple වලින්. එහෙනම් bye.